එන්නකෝ අද දවස මම කොහොමද ගත කරේ කියලා බලන්න. මේ දවස්වල මට early morning routine කියලා එකක් නැහැ. මං ගෙදර ඉන්න නිසා මේ දවස්වල අනිවාර්යයෙන්ම මම හැරෙද්දි 8-9 විතර වෙනවා. ඉතින් උදේම නැගිටිද්දි මෙයත් මල් ළඟ හිටියා. මම දැන් උදේම නැගිටලා අනිවාර්යෙන් කරන දෙයක් තමයි මගේ අද දවසේ මට මොනවද කරන්න තියෙන්නේ කියලා plan කරන එක. මොකද මං අද දවසේ පොඩි වැඩ ටිකක් දාගෙන තියෙනවා. ওই විදිහට ලියාගත්තාම මට එකින් එක ඒ දේවල් හරියට කරන්න පුළුවන්. නැත්නම් මට ඇත්තටම අමතක වෙනවා මොනවද මට කරන්න තියෙන්නේ කියලා. ඉතින් උදේම නැගිටලා මට තිබ්බ පොඩි වැඩ කරාට පස්සේ මට මතක් වුණා මං vlog එකක් නේද මේ කරන්න කියලා. ඉතින් මේ කතාව මම අනිවාර්යෙන් බලන කතා තුනක් තියෙනවා. එකෙන් එකක් මේක නීල සමනලී සිරස ටීවී එකේ යන්නේ. ඒක හරි ලස්සන කතාවක්. ඒක ඇතුලේ ලස්සන කතා ගොඩක් තියෙනවා. මම ඒක හරිම ආසාවෙන් බලනවා. ඉතින් ඒක බලලා ඉවර වෙලා මට හිතුණා මේක කලර් කරන්න. මම මේ දවස් දෙක ඇතුළත මේ වගේ ඒවා 4ක් වගේ කලර් කරලා තියෙනවා. මේ දවස්වල ගෙදරටම වෙලා ඉන්න නිසා අර ස්ට්‍රෙස් එක එකම තැන වගේ දැනෙන ෆීලිං එක මේ වගේ දෙයක් කරද්දී ඇත්තටම නැති වෙනවා. මම එච්චරම ලස්සනට කලර් කරන්න දන්න කෙනෙක් නන් නෙවෙයි. හැබැයි මට මේක මේ දවස්වල හොඳ මයින්ඩ් රිලැක්සින් ටෙක්නික් එකක් වුණා. මං හරිම ආසාවෙන් මේ දේවල් කරන්නේ. මම ප්‍රොෆෙෂනල් ආටිස්ට් කෙනෙක් නෙමෙයි. හැබැයි මට පුළුවන් විදිහට මං ඒවා හරිම ආසාවෙන් කලර් කරනවා. දැන් නම් හොඳටම අවුව පායලා තියෙන්නේ. දැන් මං යන්නේ ආයෙත් මං ආස කතාවක් බලන්න. මේක යන්නේ ITN එකේ මල් බිගුන් කියලා ලස්සන කතාවක්. ඒක ඇතුළෙත් කතාවක් තියෙනවා. ඒගොල්ලෝ හරිම ලස්සනට ඇක්ට් කරනවා. ඒක ඇත්තටම බලන්න ආස හිතෙන කතාවක්. මම මේකත් අනිවාර්යෙන්ම බලනවා. මේ කතාව නම් ඔයාලා හැමෝම දන්න කතාවක්. මම මේ කතා තුන ඉතින් අනිවාර්යෙන් බලනවා. මට ටීවී එකෙන් බලන්න බැරි වුණොත් මම ගොඩක් වෙලාවට YouTube එකෙන් තමයි මේ ටික බලන්නේ. ඉතින් මේ ඔක්කොම ඉවරුණාට පස්සේ මට හිතුණා කියවන්න පොත් මොන හරි අරගෙන එන්න ඕනි කියලා. ඒ නිසා මම ලයිබ්‍රරි එකට ගියා. ඊට පස්සේ මේ වැඩ ඔක්කොම ඉවර වෙලා මට හිතුණා කියවන්න මොන හරි පොත් අරගෙන එන්න ඕනි කියලා. හේතුව මේ දවස්වල ගොඩක් මගේ ස්ක්‍රීන් ටයිම් එක වැඩි. ඒකට හොඳ ඔප්ෂන් එකක් විදියට මං හිතුවා ආයෙත් පොත් කියවන්න පටන් ගන්න ඕනි කියලා. මොකද මේ දවස්වල මට සාමාන්‍යයෙන් මම වෙනුවෙන් වෙන් කරන්න පුළුවන් ලොකු ඒ වගේම මම මටම ටාගට් එකක් දුන්නා 50 books කියවන්න ඕනි within 3 months කියලා. මම දන්නේ ඒක achieve කරන්න පුළුවන් වේද කියලා. හැබැයි මම ඒක ටාගට් කරගෙන ඉන්නා. ඒක මම එහෙම හිතන්න හේතුව තමයි මම ගෙදර ඉද්දි කරන්න දේවල් නැති නිසා හැම වෙලාවෙම කරන්නේ ෆෝන් එක බලන එක. ඒක මම දන්නවා මටත් හොඳ නැහැ, මගේ ඇස් වලටත් හොඳ නැහැ කියලා. බලමු මේ ටාගට් එක achieve කරන්න පුළුවන් වේද කියලා. मुझ में कहीं बाकी थोड़ी सी මම මේ පොත් ගොඩාක් අතරින් ලස්සන පොත් 4ක් තෝරගත්තා මේ සතිය ඉවර වෙන්න කලින් කියවනවා කියලා. ඊට පස්සේ මම ආපහු එහෙමම ගෙදර ආවා. ගෙදර ආවට පස්සේ පොඩි බඩගින්නට කෑමක් හදන්න තමයි යන්නේ. එන්න කියන්න මොනවද කියලා බලන්න. මේකට ඕනේ ඉස්සෙල්ලම බිත්තරයක්. මේ බිත්තරේ කඩලා බෝල් එකට දාගන්න. ඊට පස්සේ අපි මේකට එකතු කරන්න ඕනේ සීනි මේස හැඳි 2ක්. ඊට පස්සේ අපි මේක මික්ස් කරනවා හැන්දින්ම. ඔයාලට ස්පූන් එකක් නැත්නම් ෆෝක් එකක් හරි ඕනෙම එකක් පාවිච්චි කරන්න පුළුවන්. බීට් එක යූස් කරන්නත් පුළුවන් ඔයගලන්ට ඕන නම්. හැබැයි මම කියන්න ඕනේ මේක ස්පූන් එකකින් ඔයගොල්ලෝ මික්ස් කරනවා නම් සීනි ටික කුඩු කරලා ගන්න. ඒක ගොඩක් හොඳයි. ඒකට හොඳට මික්ස් වෙනවා. ඊට පස්සේ මම මේකට එකතු කරගන්නවා එනසල් ඇටයක් කුඩු කරලා. ඔයගලන්ට එනසල් වෙනකොට වැනිලා දාන්නත් පුළුවන්. හැබැයි එනසල් දැම්මම පොඩි අර අමුතු රසක් එනවා. ඒ නිසා මම ඒ රසයට කැමති නිසා වැනිලා දාන්න නැතුව එනසල් එකතු කරා. ඊට පස්සේ මම මේක බීට් කරන්න යන්නේ. ඔයගලන්ට බීට් එකක් නැත්තම් හැන්දින් වුණත් ඒක කරගන්න පුළුවන් ඉස්සෙල්ලා කිව්වා වගේ. ඊට පස්සේ අපි මේකට එකතු කරන්න ඕනේ බටර් මේස හැඳි 2ක්. මේක ඔයගොල්ලන්ට මෙල්ට් කරලා ගන්නත් පුළුවන්. ස්පූන් එකෙන් මික්ස් කරනවා නම් මෙල්ට් කරලා ගන්න එක තමයි ඊසිම විදිය. ඒතකොට ඉක්මනට ඒක මික්ස් වෙන හින්දා. මම ඔක්කොම ස්ටෙප්ස් ටික කිව්වට මම මේ හදන්න යන්නේ මොකද්ද කියලා කිව්වේ නෑනේ. මම හදන්න යන්නේ බිස්කට්. මට ගෙදර ඉද්දි නිකන් හිතුණා හදලා බලන්න ඕන කියලා. මම ඊට කලින් හදලා තිබුණෙත් නෑ. ඉතින් මේක මගේත් ෆස්ට් ටයිම්. මං හිතුවට වැඩිය රස විදියට මේක ආවා. ඔයගොල්ලොත් බලන්න වීඩියෝ එක ඉවර වෙනකම්ම. මං හිතන්නේ ඔයාලටත් මේක ලේසියෙන්ම ගෙදරදී හදා ගන්න පුළුවන්. ලොකු වියදමක් යන්නේ.
මං හිතන්නේ රුපියල් 150ක් විතර යයි උපරිම. ඔයගොල්ලන්ට සතියකට ඇති වෙන්න බිස්කට් ගොඩාක් හදාගන්න පුළුවන්. පොඩි වෙලාවයි යන්නේ. උපරිම 10 minutes යයි. ඉතින් try කරලා බලන්න මේ recipe එක. ඊට පස්සේ මේ ඔක්කොම හොඳට බීට් කරගත්තට පස්සේ මම මේ පාන් පිටි ග්‍රෑම් 185ක් වගේ මම මෙතනදී එකතු කරලා තියෙනවා. ඒක එකපාරම දාන්න එපා. එතකොට මික්ස් කරගන්න අපිට අමාරුයි. දෙපාරකට වගේ දාලා හොඳට මික්ස් කරගන්න. ඔයගොල්ලෝ ස්පූන් එකකින් කරනවා නම් එකම පැත්තට ලස්සනට බීට් කරගන්න මේ ටික හොඳට මික්ස් වෙනකන්. ඊට පස්සේ අපි මේකට එකතු කරගන්නවා සීනි. මෙතන ගුරු සීනි ග්‍රෑම් 60ක් බ්ලෙන්ඩ් කරලා තමයි අරගෙන තියෙන්නේ. එතකොට හොඳට මික්ස් වෙන නිසා. අපි අවසානෙට මේකට බේකින් පවුඩර් තේ හැන්දක් එකතු කරනවා. ඊට පස්සේ හොඳට මික්ස් කරන්න ඕනේ. මේක මික්ස් කරන අතරේදී අපි oven එක ප්‍රීහීට් කරගන්න ඕනේ. අපි oven එක සෙල්සියස් අංශක 170 විනාඩි 10ක් විතර ප්‍රීහීට් කරගන්න ඕනේ. ඊට පස්සේ මේ තියෙන්නේ මම ට්‍රේ එකට දාගත්ත අපේ බිස්කට් මික්ස්චර් එක. මට ඒක දාන එක වීඩියෝ කරගන්න බැරි වුණා. වීඩියෝ වෙලා නැහැ. මේක අපිට කරන්න පුළුවන් පයිපින් බෑග් එකකට දාලා. ඒක එච්චරම ලස්සන නෑ. මොකද මේක මගේ ෆස්ට් ටයිම් හින්දා. දැන් අපි මේක බේක් කරගමු. මේක බේක් කරගනිද්දී සෙල්සියස් අංශක 170 විනාඩි 10ක් විතර තමයි මේක බේක් කරගන්න ඕනේ. ඉතින් මේක බේක් වෙනකන් එන්නක යන්න මම කරපු ආර්ට්ස් පෙන්නන්න. මේ දවස්වල මෙයාලා හැම තැනම ඉන්න ඔයාලා කාටවත් බය නැහැ. ඔය ගෙදර ළඟටම ඇවිල්ලා එයාගේ ගෙදර වගේ ඉන්න හැටි. මේ දවස් දෙකේ එක දිගටම මම මේ මණ්ඩල ආර්ට්ස් ටික පේන්ට් කරා. මම මේක ඉන්ටර්නෙට් එකෙන් සර්ච් කරලා print out අරගෙන තමයි තියාගත්තේ. ඒක හරිම mind relaxing ටෙක්නික් එකක්. so මේ තියෙන්නේ විනාඩි 5කට පස්සේ මම දාපු බිස්කට්ස් ටික. ඊට පස්සේ මම මේ තියෙන්නේ විනාඩි 10කට පස්සේ. ඒ කියන්නේ හොඳට මේක බේක් වෙලා. අපි බලමු මේ වගේ රස කොහමද කියලා. මේක ඇත්තටම හරිම ඉක්මනට හදාගන්න පුළුවන්. ඒ වගේම soft. මේක ගොඩාක් රසට තිබ්බා හිතුවට වැඩිය. ඇත්තටම රසයි. ඔයාලා try කරලා බලන්න. ඊට පස්සේ මම හිතුවා පොඩ්ඩක් brush up වෙන්න. වොෂ් එකක් දාගත්තට පස්සේ උණුහුණු තේ කෝප්පයක් එක්ක මං හදන්නේ මං ගෙනහපු පොත් ටික කියවන්න. So thank you very much for watching my video. අද මගේ වීඩියෝ එකේ අවසානයේ මට ඔයාලට කියන්න තියෙන්නේ ඔයාලත් අයත් කියවන එක පටන් ගන්න. මේක ගොඩාක් වෙලාවට ඔයාලට මිස් වෙන දෙයක් වෙන්නේ නැති. ඒ තමයි මේ වීඩියෝ එක අවසාන වෙනකම් බලුවා නම් මං හිතනවා ඔයාටත් අනිවාර්යෙන්ම පොත් කියවන්න ආස හිතෙන්නේ නැති කියලා.